Hi my tech lovers කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් මම අද ඇවිල්ලා තියෙනවා කාලයකට පස්සේ ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන කාලයකට පස්සේ ආවට උන් ඉතින් මම අද අලුත්ම වීඩියෝ එකක් තමයි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ අද වීඩියෝ එක මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ Android smartphone එකේ තියෙන accessibility වල තියෙන සුපිරි settings පහක් ගැන ඒ settings පහ ගැන කියලා දෙන්න කලින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මගින් subscribe කරලා bell icon එකත් all touch කරලා තියාගන්න. එහෙනම් වැඩි කතා ඕනේ අපි අද කෙලින්ම බහිමු අපේ වීඩියෝ එකට. අද වීඩියෝ එකේ මම පළවෙනි setting එක ගැන කියලා දෙන්න කලින් මුලින්ම අපි යන් accessibility වලට. හරි යාළුවනේ ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලා යන්න ඕන ඔයාලා setting ඇතුළට. මේ විදිහට ඔයාලා setting ඇතුළට ගියාට පස්සේ මෙහෙම පල්ලෙහාට scroll down කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් accessibility feature කියලා setting එකක් තියෙනවා. ඔයාලට මෙතන මේ setting එක බලා ගන්න හම්බුනේ නැත්නම් ඔයාලා මේ විදිහට ගිහිල්ලා මෙතන search bar එකේ accessibility කියලා search කරලා ඔයාලා ඒ setting එක ඇතුළට යන්න පුළුවන්. එහෙම කොහොම හරි ඔයාලා ඒ setting එක ඇතුළට ගියාම ඔයාලට මේ විදිහ interface එකක් බලා ගන්න පුළුවන්. යාළුවනේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන accessibility setting යටතේ ඔයාලට පළවෙනියටම තියෙන setting එක තමයි මේ talkback කියන setting එක. හරි එහෙනම් යාළුවනේ අපි බලමු කොහොමද මේ talkback setting එක මුලින්ම enable කරගන්න කියලා. මම ඔයාලට මේ talkback setting එක enable කරලා ඉවර වෙලා ඒ setting එකත් එක්ක අපි වැඩ කරන්නේ කොහොමද ඒක වැඩියෙන්ම වැදගත් වෙන්නේ ඇයි කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම ඔයාලා මේ talkback කියන එකට එකපාරක් touch කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන දකුණු පැත්තේ කියලා ඉවරේ ටික් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මේ විදිහට එතන මේ ටික් එක ටච් කරගන්න ඕනේ. මෙහෙම ටික් එක ටච් කරලා ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ස්ක්‍රීන් එක මේ විදිහට වෙනස් වෙනවා. Talkback on, talkback, navigate up button. හරි ඉතින් යාළුවනේ දැන් අපි බලමු කොහොමද මේ talkback setting එක අපි enable කරන්න තියෙන්නේ. එහෙම enable කරගත්තට පස්සේ කොහොමද ඒක අපි පාවිච්චි කරන්න කියලා. දැන් යාළුවනේ ඔයාලා දන්නවා ඇති අපි ෆෝන් එකක් සාමාන්‍ය විදිහට පාවිච්චි කරද්දී ඒ ෆෝන් එකේ දෙන icon එකක් උඩ එකපාරක් ටච් කරාම ඒ icon එක open වෙනවනේ. ඒත් මේ talkback on වෙලා තියෙති එහෙම එකපාරක් ටච් කරා කියලා ඔයාගේ ස්ක්‍රීන් එකේ තියෙන icon එක එකපාරටම open වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට යාළුවනේ මොකද්ද වෙන්නේ කිව්වොත් අපි දැන් ෆෝන් එකේ කොයි හරි තැනක එකපාරක් හරි ටච් කරපුවාම ෆෝන් එක අපිට වොයිස් එකක් දෙනවා. ඒ කියන්නේ මේ talkback on වෙලා තියෙද්දි අපි අපේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක කොතන හරි ටච් කරපුවාම අපිට ෆෝන් එකෙන් වොයිස් එකක් දෙනවා ෆෝන් එක අපි ටච් කරේ මොකක් උඩද කියලා. ඒ කියන්නේ අපි දැන් මෙහෙම හිතමුකෝ දැන් මම මෙතන මේ show talkback watermark කියන එකට ටච් කරනවා මේ විදිහට. Show talkback watermark 3 of 5 in list. ඔයාලට හැන්ඩල් දැන් මම මේ talkback on කරලා තියෙදි මම එහෙම talkback කෙනෙකුට ටච් කරාට පස්සේ අපිට ෆෝන් එකෙන් වොයිස් එකක් අවුට්පුට් කරනවා show talkback watermark කියලා. ඒ කියන්නේ අපි ස්ක්‍රීන් එකේ කොතන හරි එකපාරක් ටච් කරපුවාම අපිට ෆෝන් එකෙන් එක වොයිස් එකක් විදිහට අවුට්පුට් කරනවා. හරිද යාළුවනේ මට ඔයාලට කියන්න අමතකුණානේ මේ talkback on කරලා තියෙද්දි ඒකෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. මේ talkback කියන එකේ වැඩිම ප්‍රයෝජනවත් වෙන්නේ ඇස් පේන් නැති කට්ටියට. මොකද එයාලා ස්මාර්ට්ෆෝන් එක යූස් කරද්දී යාළගේ ඇස් පේන් නැහැනේ. එතකොට එයාලා දන්නේ යාලා ෆෝන් එක කොතනද ටච් කරේ කියලා. ඒකට මේ talkback කියන මේ ෆීචර් එක on කරලා තියෙද්දි යාලාට ඩිස්ප්ලේ එකේ ටච් කරේ කොතනද කියලා ෆෝන් එකෙන්ම වොයිස් එකක් දෙන හින්දා එයාලාට අඳුර ගන්න පුළුවන් කොතනද මම ෆෝන් එකේ ටච් කරේ. එහෙම කියලා ඒ පුද්ගලයාට හොඳට අඳුර ගන්න පුළුවන්. ඒ කට්ටිය ගොඩාක් ප්‍රයෝජනවත් වෙන setting එක තමයි talkback කියන්නේ. ඒ වගේම තමයි මේක ඔයාලා ෆෝන් එකේ ඉන්ඩෝ යූස් කරනවා නම් දැන් අපේ brightness level එක හරි වෙලාවට ෆෝන් එකේ එළිය ඒ කියන්නේ ඩිස්ප්ලේ එක අපිට පේන්නේ නැහැ නේ ඉන්ඩෝ යූස් කරද්දී. ඒ වෙලාවට නම් මේ talkback කියන මේ feature එක on කරලා ඔයාලගේ ෆෝන් එක පාවිච්චි කරද්දී ඔයාලට ස්ක්‍රීන් එක කොතන ටච් කරේ කොතනද ඔයාලට යන්න ඕනේ කියලා ඒ වගේ තොරතුරු ඔයාලේ ෆෝන් එකේම voice එකක් මගින් ඔයාලට ලබා ගන්න පුළුවන් මේ feature එකේ. ඒ ටික තමයි ඉතින් මේ talkback කියන feature එකේ තියෙන වැදගත්කම. හරි ඉතින් යාළුවනේ අපි ඊළඟට බලමු කොහොමද මේ icon එකක් setting එකක් ඇතුළට කොහොමද මේ talkback on වෙලා තියෙද්දි අපි යන්නේ කියන එක. මම ඒකට යනවා මෙතන more settings කියලා ඔයාලට බලා ගන්න පුළුවන් තුන්වෙනියට. මම දැන් ඔයාලට මේ more settings කියන එක ඇතුළට ගිහිල්ලා පෙන්නනවා කොහොමද මේ talkback on වෙලා තියෙද්දි setting එකක් ඇතුළට යන්නේ කියන එක පෙන්වන්න ඕනේ හින්දා මම මෙතන මේ more settings කියන තැන එකපාරට touch කරගන්නවා. More settings 4 of 5. Double tap to act. එතකොට ඔයාලට hand ඇති මම එකපාරක් ඒක මේ more settings කෙනෙකුට ටච් කරාට පස්සේ අපිට ඒ ටච් කරපු තැන මොකක්ද කියලා අපිට වොයිස් එකකින් අවුට්පුට් කරා. හරි ඊට පස්සේ අපි මෙහෙම එකපාරක් ටච් කරගත්තට පස්සේ අපි තව මේක උඩ දෙපාරක් ටච් කරගන්න ඕනේ. Talkback settings, navigate up button out of list.
හරි ඉතින් යාළුවනේ එහෙම අපි එක සැරයක් ටච් කරලා තව දෙසරයක් ටච් කරගත්තට පස්සේ අපිට ඒ සෙටින් එක ඇතුළට යන්න පුළුවන්. මෙහෙම තමයි ඉතින් මේ ටෝක් බෑක් ඔන්නාදීදී අපි සෙටින් එකක් හරි ඇප් එකක් හරි ඇතුළට යන්නේ මේ ක්‍රමේ පාවිච්චි කරලා තමයි. හරි එහෙනම් දැන් මම මෙතනින් බෑක් වෙනවා. මෙතන දෙසරයක් ටච් කරලා Talkback. More settings 4 of 5. හරි යාළුවනේ ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න කොහොමද මේ ටෝක් බෑක් ඔන්න තියෙද්දි මේ අපේ ස්ක්‍රීන් එක ස්ක්‍රෝල් ඩවුන් කරන්න කොහොමද කියන එක. ඒක කරන්න මම මෙතනින් බෑක් වෙනවා මුලින්ම. මම මේ විදිහට මෙතන දෙසරයක් ටච් කරනවා. Search place. ඊට පස්සේ මම මේ විදිහට මගේ සෙටින් එක Keyboard ඇතුළට hidden. යනවා. Keyboard hidden. On. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලට මෙහෙම මේ ටෝක් බෑක් ඔන්න තියෙද්දි ඔයාලගේ ස්ක්‍රීන් එක ස්ක්‍රෝල් ඩවුන් කරගන්න ඕන නම් ඔයාලගේ ඇඟිලි දෙක පාවිච්චි කරලා මේ විදිහට ස්ක්‍රීන් එක මෙහෙම පල්ලෙහාට හරි උඩට හරි අදින්න ඕනේ. එතකොට ඔයාලගේ ස්ක්‍රීන් එක ස්ක්‍රෝල් ඩවුන් වෙනවා. හරිත යාළුවනේ ඔයාලට මේ ටෝක් බෑක් කියන සෙටින් එක ඉනේබල් කරා වගේම ඩිසේබල් කරගන්නත් ඕන නම් ඒකට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාලා මේ ටෝක් බෑක් කියන දර නිල් පාට ටික් එක උඩ එකපාරට ටච් කරන්න. ඊට පස්සේ ඒක ගැන මේ ස්ක්‍රීන් කරයි. ආයෙත් ඒ ටෝක් බෑක් කියන සෙටින් එක දෙසරයක් ටච් කරගන්න. එතකොට මේ විදිහට ඔයාලට මේ මැසේජ් එකක් එයි. මේ මැසේජ් එක මෙතනින් ඕකේ කරගන්න. ඕකේ කරලා දෙසරයක් ටච් කරගන්න. එතකොට ඔයාලට මේ විදිහට ටෝක් බෑක් කියන එක ඕෆ් වෙනවා. මේ විදිහට තමයි මේ සෙටින් එක පාවිච්චි කරන්නේ. ඔයාලට මේ සෙටින් එක වමනයි. ඒ කියන්නේ ඔයාලට අවශ්‍යයි වගේ හිතනවා නම් ඔයාලා දැන් මේ සෙටින් එක ඉනේබල් කරලා ඔයා පාවිච්චි කරලා ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. හරි එහෙනම් යාළුවනේ අපි බලමු අපේ දෙවෙනි accessibility setting එක මොකක්ද කියලා. හරි යාළුවනේ මම ඔයාලට කියලා දෙන්න යන දෙවෙනි setting එක තමයි මේ select to speech කියන setting එක. මේ select to speech කියන setting එක ගැන කිව්වොත් දැන් ඔයාලට මම කලින් කියලා දුන්න talk back කියලා setting එක. ඒ talk back කියන setting එකට වඩා චූට්ටක් වෙනස්කමක් තමයි මේ select to speech කියන setting එකේ තියෙන්නේ. දැන් මේ setting එකකින් වෙන්නේ දැන් ඔයාලා මොකක් හරි document එකක text එකක් විතර select කරොත් ඒ select කරපු text එක විතරක් speak කරලා දෙනවා මේ select to speak කියන setting එකෙන්. මේක on කරගන්න කොහොමද කිව්වොත් ඔයාලා මුලින්ම මේ select to speak කියන එකට touch කරගන්න ඕනේ. මේක ටච් කරාට පස්සේ ඔයාලට මේ වගේ පෙන්නයි. මෙතන select to speak කියන තැන ටික් එක මේ විදිහට ටච් කරලා ඒක enable කරගන්න ඕනේ. ඒ ටික් එක ටච් කරපුවාම මේ විදිහට මේ මැසේජ් එකක් එයි. ඔයාලා මෙතන okay කරගන්න ඕනේ. එහෙම okay කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ කෙළවරේ මේ වගේ පොඩි මාක් එකක් එනවා. ඒ මාක් එක කියන්නේ ඔයාලගේ select to speak දැම්ම enable වෙලා තියෙන්නේ කියලා. මේ කොහොමද කිව්වොත් text එක select කරගන්න ඔයාලා මුලින්ම මේ දකුණු පැත්තේ කෙළවරේ තියෙන මේ මාක් එක උඩ ටච් කරගන්න ඕනේ. මාක් එක උඩ ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මේ අපේ ස්ක්‍රීන් එක සිලෙක්ට් වෙනවා මේ විදිහට. ඊට පස්සේ තියෙන යාළුවනේ මේ විදිහට ඔයාලට සිලෙක්ට් කරගන්න ඕන ටෙක්ස්ට් එක තෝරගෙන මේ විදිහට ටෙක්ස්ට් එක උඩ ටච් කරගෙන ටෙක්ස්ට් එක මේ විදිහට අදින්න. Abute. එතකොට ඔයාලට ඇහෙන්න තියෙන ටෙක්ස්ට් එක ෆෝන් එකකින් ස්පීච් කරලා දෙනවා. පොඩ්ඩක් ඉන්න ආයෙත් මම ඔයාලට ඒක කරලා පෙන්නන්නම්. ආයෙත් මේ මාක් එක ටච් කරා. එතකොට ස්ක්‍රීන් එක සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ මේ ටෙක්ස්ට් එක තෝරලා මේ විදිහට සිලෙක්ට් කරනවා. Abute. ඔයාට ඇහෙන්න දැන් අපේ ෆෝන් එක විසින් about කියලා voice එකක් දැන් අපිට output කරා. ඒ විදිහට තමයි මේ select to speech කියන setting එක පාවිච්චි වෙන්නේ. ඔයාලටත් මේ setting එක මේ වටිනා වගේ හිතෙනවා නම් ඔයාලට ඒ කියන්නේ ඔයාලටත් මේ නොදන්න ඉංග්‍රීසි වචන pronounce කරගන්න ඕන නම් ඒ වගේ මොකක් හරි PDF එකක් කියව ගන්න අමාරුයි වගේ හිතනවා නම් මුළු PDF එකම select කරලා ඔයාලට මේ select to speech කියන setting එකට දාලා ඔයාලට PDF එක ඔයාලට අහන් ඉන්න පුළුවන් ෆෝන් එකේ කියවද්දි. ඒ වගේ ගොඩක් වෙන setting එක තමයි මේ select to speak කියන්නේ. හරි ඉතින් යාළුවනේ ඔයාලටත් මේ setting එක වටිනවා කියලා හිතනවා නම් ඔයාගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් කරන්න. එහෙනම් මෙහෙම මම යන් අපේ තුන්වෙනි setting එක මොකක්ද කියලා බලන්න. හරි යාළුවනේ මම ඔයාලට කියලා දෙන්න යන තුන්වෙනි setting එක තමයි මේ magnification කියන setting එක. මේකත් accessibility setting යටතේ තියෙන setting එකක්. මේකෙන් වෙන්නේ මොකක්ද කියලා මම ඔයාලට මේ setting එක on කරලාම කියලා දෙන්නම්. මුලින්ම අපි මේ setting එක on කරගන්න යන්. මෙතන උඩට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන magnification කියන දේ ටික් එකක් enable කරගන්න තියෙනවා. ඒ ටික් එක enable කරලා ඔයාලා මේක මේ විදිහට on කරගන්න මේ setting එක. දැන් යාළුවනේ ඔයාලට ඔයාලගේ screen එක උනත් ඔයාලට zoom out කරලා බලන්න පුළුවන්. ඒක කරන්න ඔයාලා screen එක උඩ double tap කරගන්න. එතකොට ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලගේ ස්ක්‍රීන් එක මේ විදිහට zoom out වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට මේ setting එක වැදගත් වගේ හිතෙනවා නම් ඒ කියන්නේ ඔයාලගේ ඇස් පෙනීම පොඩ්ඩක් දුර්වලයි වගේ නම් පුංචි අකුරු කියවන්න බැරි නම් ඔයාලට මේ setting එක enable කරලා ඔයාලගේ phone එක පාවිච්චි කරන්න පුළුවන්. හරි යාළුවනේ එහෙනම් ඔයාලා මේ setting එකත් try කරලා බලලා පල්ලෙන් comment එකක් දාන්න. එහෙනම් අපි අපේ හතරවෙනි setting එක මොකක්ද කියලා බලන්න. හරි යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන accessibility වල තියෙන හතරවෙනි setting එක තමයි මේ hearing කියන setting එක.
ඔයාලා මේ hearing කියන setting එක හොයාගන්න මේ විදිහට ඔයාලා accessibility වල මේ විදිහට පල්ලෙහාට යනවා චුට්ටක්. එතකොට ඔයාලට මේ hearing කියන එක යටතේ බලා ගන්න පුළුවන් audio balance කියලා setting එකක් තියෙනවා. මේකෙන් වෙන්නේ මොකක්ද කිව්වොත් යාළුවනේ දැන් ඔයාගේ phone එක bluetooth වලින් මොකක් හරි audio device එකකට audio device එකක් කියව මම ප්‍රධාන වශයෙන් headset දෙකක් හෝ earbud දෙකක් ඒ වගේ headset එකක් වගේ එකක් ඔයා පාවිච්චි කරනවා නම් සාමාන්‍ය සමහර වෙලාවට තමන්ගේ කන් දෙකට ඇහෙන ශබ්ද වෙනස් විදිහට දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ එක කනකට ශබ්දේ වැඩි වුණොත් අනිත් කනට ශබ්දේ අඩු වුණොත් ඔයාලට ඇහෙන්න පුළුවන්. ඒත් මේ audio balance කියන එකෙන් ඔයාලට මේ දකුණු කනට වෙනම වම් කනට මෙහෙම ඔයාලට මේ වගේ ලයින් එකක් තියෙනවා. ඒ ලයින් එකේ මේ ඩොට් එකේ එහාට මෙහාට කරලා ඔයාලට ඇහෙන සවුන්ඩ් එක අඩු හෝ ඒ කනට ඇහෙන්න ඕන සවුන්ඩ් එක වැඩි හෝ කරගන්න පුළුවන්. මේ setting එක ගොඩාක් බලන්න ඔයාලගේ සමහර වෙලාවට ඔයාලගේ headset වල එක headset එකකට ශබ්ද වැඩි වෙලා ඔයාලගේ headset එක පිච්චිලා යන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවලට ඔයාලට මේ වගේ sound balance කරලා ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලටත් මේ setting එක වැඩනවා වගේ හිතනවා නම් ඔයාලත් setting එක මේ setting එක use කරලා ඔයාලගේ අදහසුත් පල්ලෙහාන් comment කරගන්න. එහෙනම් යාළුවනේ අපි ඔහොම යන් අපේ පස්වෙනි setting එක මොකක්ද කියලා බලන්න. හරිද යාළුවනේ අපේ පස්වෙනි සහ අන්තිම setting එක පොඩ්ඩක් accessibility වල පල්ලෙහාටම ගියපහම තියෙන්නේ. ඔයාලට මෙතන පල්ලෙහාටම ගියාට පස්සේ බලා ගන්න පුළුවන් accessibility වල caption කියලා එකක් තියෙනවා. මම caption කියන එක මම කලින් on කරලා තිබිලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ caption කියන එකෙන් වෙන්නේ ඔයා YouTube එකේ TikTok එකේ එක්කෝ Facebook එකේ මොකක් හරි වීඩියෝ එකක් බලනවා නම් ඒ වීඩියෝ එකට අදාළ caption එක ඔයාලගේ ෆෝන් එකේ display වෙනවා. ඔයාලා ඒ වීඩියෝ එකේ caption එක ගිහින් එතනින් on කරන්න ඕනේ නැහැ. ඔයාලගේ ඔටෝම caption එක play වෙනවා. ඒකට කරන්න තියෙන ඉතින් මෙතන මේ caption කියන තැන මෙතන මේ තියෙන tick එක on කරගන්න විතරයි. ඊට පස්සේ ඔයාලට මෙතනින් language එක තෝරන්න තියෙනවා. ඔයාලට කැමති language එක මෙතනින් තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට පස්සේ පල්ලෙහා font size එක තියෙනවා. ඔයාලට මේ විදිහට කැමති එකක් adjust කරගන්න පුළුවන්. ඊට පස්සේ caption style එක ඔයාලට මේ විදිහට කැමති caption style එකක් දාගන්න පුළුවන්. මේක ගොඩාක්ම useful මොකද ඔයාලා වීඩියෝ බලනවා නම් ඔයාලා online class යනවනම් වගේ දේවල් වලට මේ caption කියන setting එක ගොඩාක් වැදගත් වෙනවා. ඔයත් මේ setting එක enable කරලා ඔයාලගේ අදහසුත් පල්ලෙහාන් comment කරන් යන්න එහෙනම්. හරි යාළුවනේ මේ විදිහට තමයි අද මම ඔයාලට කියලා දීපු accessibility settings පහ ඉවර වුණේ. ඔයාලා මේ වීඩියෝ එක මෙච්චර වෙලා බලන් හිටියා කියන්නේ ඔයාලට මේ වීඩියෝ එකකින් වටිනා දෙයක් අරගෙන තියෙන්නේ. ඒ හින්දා ඔයාලා අමතක කරන්න මේකේ like button එක උඩ එකපාරට touch කරලා like එකක් දාලා comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මේකින් subscribe කරලා bell icon එකත් all touch කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ අපි තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.